අයිබෝවන් මොකද වෙන්නේ? කාලා විසික් කරන බෑට පැලවෙන පොළවේ හිටන් නිකං කාලා ලෝකෙටම ණය වෙලා ඒ ණය ගෙවා ගන්න බැරුව පොල් ණය විදියටත් කපලා දැම්මට පස්සේ රතිඤ්ඤ පත්තු කරලා හොරේ දාන ගූ කෑවත් කෑරුප්පෙන් කන කැඳ බිව්වත් බෙට්ට කෙලින් જાතියක ජනමතේ හිරිකිතයක් තු ලෝකෙටම කියන මොකද වෙන්නේ වැඩසටහනත් එක්කයි ඔබ මේ ලැජ්ජ නැතුව එකතු වෙලා ඉන්නේ. මේ දවස්වල ලබා දෙන සහන නිසා ජනතාවගේ ජීවන තත්ත්වය කොයි ආකාරයකින් ඉහළට ගිහිල්ලාද කියලා බලන්න අපි අද ආවේ අලියා කෙලියාගමට. අලියා කෙලියාගම ජනතාවගෙන් අපි අහලා බලමු මේ ලබා දෙන සහනවල ප්‍රතිලාභ කොහොමද ලැබෙන්නේ කියලා. අන්න මේ සුම්බරේ වැදගත් සම්ප්‍රදායික ගොවි මහත්තයෙක් ඉන්නවා. අපි ගිහිල්ලා අල්ප කැමරාව ඉස්සරහින් ගනින් මම මොඩික් වගේ. ගොවි තාත්තේ. අනේ මගේ පුතේ. උඹ කවද්ද ආවේ? නෑ මම මාධ්‍යකරුවෙක්. තාත්තා කිව්වාම මම හිතුවේ මගේ ලොකු කොළුවා රට ඉඳලා මාව සොපරයිස් කරන්න ඇවිල්ලා කියලා. ඒ කවුරුවත් නෙමේ. අපි ලොන්ඩරි ටීවී එකේ. ගොවි මහත්තයෝ දැන් අපිට කියන්න මේ ගොවි තැනට හොඳ කාලයක් උදා වෙලානේ තියෙන්නේ. අස් වෙන්නට හොඳ මිලක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒ වරප්‍රසාදත් එක්ක කොහොමද මේ දවස්වල ගොවි තැන් කටයුතු? ඇත්තටම මහත්තයෝ මට දැන් තමා තේරෙන්නේ නිදහස් ගොයියෙක් කියන එකේ සැබෑ අරුතේ. මං දැන් නිදහස් ගොයියෙක්. අතට අහු වෙන බිත්තර වී ටිකක් තිබ්බොත් ගහලා අරිනවා. වතුර ආවොත් හරවනවා. ඒකෙනුම් මං නිදහස්. කෘමිනාශක නම් මනම් ගහන්න නැහැ. ඇත්තටම කිව්වොත් ගන්න සල්ලි නැහැ. ඒකෙනුම් මම නිදහස්. ඉස්සර වී මිටි 60ක් 70ක් ගත්තා. දැන් වී මිටි 2යි 3යි. ට්‍රැක්ටර් රෝඩෙත් නැහැ. පුට්ටයිකලේ තියාගෙන ගෙදර ගෙනියනවා. වී මිටි උස්සලා කොණ්ඩරි දෙන්නේ නැහැ. ඒකෙනුම් මම නිදහස්. අනිත් එක තමා මහත්තයෝ මම මේ කුඹුරට ඇවිල්ලා ඉන්නකොට මං ගෙදර ගෑණි කෙනුත් නිදහස්. මං දැන් සැබෑ නිදහස් ගොයියෙක් කියන එක මට තේරෙනවා. හැබැයි මහත්තයෝ එකම එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඒ තමයි බොට කන්දය. අස්වැන්න බාල කරන භයානක වල් පැලෑටියක් ගැන ඔය කියන්නේ. ඔය මතය? නෑ වල් පැලෑටියක් නෙවෙයි. එහෙනම් මාත්‍ය ඔන්නෝ මර පැත්ත පොඩ්ඩක් බලන්නකෝ. ගොපා හොඳට ගොපා. ආවා මෙතන ගොවි තැන ගැන හොයන්න. මං දැන් නිදහස් පන් ගොයියෙක්.